Yesterday we talked about plural forms. Today let's see a few examples. අද අපි බලමු කොහොමද plural forms පාවිච්චි වෙන්නේ කියලා. example එකක් දෙකක් අරගෙන. දැන් මම හිතන්නේ rules, grammar rules නම් අපිට grammar book එකක් අරගත්තොත් අපිට හොයාගන්න පුළුවන්. ඒක අමාරු නෑ. ඒකට මේ usage එක අපි කොහොමද මේවා පාවිච්චි කරන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. The plural of mouse is mice. Yes, we know that. But how about a computer mouse? Computer mouse එක කිව්වහම අපි mice කියනවද mouse කියනවද? plural form එක පාවිච්චි කරන්න ඕන වුණාම එහෙම නැත්තම් computer mouses කියනවද? අපි බලමු මොකක්ද අපිට කියන්න පුළුවන් කියලා. Yes, computer mice. Now, this form is used in catalogs like this, computer mice. This form is in usage. මේක පාවිච්චි කරනවා. computer mice plural form එක computer mice කියලා පාවිච්චි කරනවා. ඒ වගේම තමයි දැන් technical context එකේ ගත්තොත් දැන් අපිට කියන්න ඕන නම් අපි computer mouse විකුණනවා කියලා ඒ වගේ තැනකදී අපිට කියන්න පුළුවන් we are selling computer mouses කියලා. ඒ ෆෝම් එකත් පාවිච්චි වෙනවා. එතකොට ඒ දෙකම පාවිච්චි වෙනවා කියලා අපිට කියන්න පුළුවන් computer mice and computer mouses. අපි තව example එකක් බලමු. homework or homeworks. I think we get to use this a lot with our children. නේද? අපේ බබාලා ඉන්නකොට අපි homework කරාද? homework හම්බුණාද? නේද? teacher homework දුන්නාද? ගොඩක් වෙලාවට උවමනා වෙනවා. මම අද homework දෙනවා කියලා teachersලට කියන්න සිද්ධ වෙනවා නේ. එතකොට මොකද්ද homework or homeworks? It is homework. Do you have homework? It's an uncountable noun. So we use the form homework. Do you have homework? What a homework? Tiyanada, do you have homework? It's not homeworks. Do you have homework? Right? එතකොට දෙකක් නම් දෙකක් දුන්නද නැත්නම් දෙකක් තියනවා කියලා කොහොමද අපි කියන්නේ? We can say it this way. I have 2 homework activities. I have 2 homework activities. The teacher gave me 2 homework activities. එතකොට maths homework, I have maths homework. I have Sinhala homework. එන්නේ විදිහට අපිට homework කියන word එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගැනත් ඔයගලගේ කමෙන්ට්ස් පල්ලෙහායින් ටයිප් කරගෙන යන්න. ඊළඟට තව මොන හරි දැන් මම මේක කරන්නේ මට මේක මේ විදිහට කළොත් හොඳයි කියලා හිතෙන විදිහට වෙනස් කරන්න ඕන නම් වෙනස් විය යුතු තැන් තියෙනවා නම් ඒ වගේම උදාහරණයක් විදිහට දැන් passive voice ගැන වීඩියෝ එකක්. අනේ ඒ වගේ දේවල් ඔයගලන් කිව්වොත් මට ඒ විදිහට videos හදන්න පුළුවන්. Thank you very much.